හරි අපි අද AI use කරලා ඉන්න පෝර්ට්ෆෝලියෝ එකක් හදාගමු විනාඩි 10ක් වගේ ටයිම් එකකින් අපි ඒකට use කරන්නේ AI tool එකක් AI website එකක් ඔයාලා කැමති ටෙම්ප්ලේට් එකක් එකට use කරන්න පුළුවන් කැමති ඩිසයින් එක අපි image එකක් අප්ලෝඩ් කරලා ඒ image එකට අනුව තමයි අපි පෝර්ට්ෆෝලියෝ එක ඩිසයින් කරගන්නේ තව දෙයක් කියන්න ඕනේ මේක AI use කරලා කරාට ඕගොල්ලන් දිගටම කෝඩින් කරන්න ඉන්නවනම් දිගටම ඩෙවලොප්මන්ට් කියන software engineer field එකට එන්න ඉන්නවනම් React කියන එකේ core concept ඉගෙන ගන්න ඕනම දෙයකින් හිමයි අපි AI use කරන්න ඕනේ AI use කරලා දෙයක් කරනවා නම් තමන් ඒකේ concept එක දැනගෙන ඉන්න ඕනේ හරි අපි බලමු කොහොමද මේක කරන්න කියලා මේක කාට හරි useful වෙනවා කියලා හිතනවා නම් මේක කාට හරි share කරලා ඉල support එකක් දෙන්න බලමු website එක තමයි magic pattern කියලා මෙන්න මේ AI tool එක මේ AI tool එක ඇවිල්ලා අපිට prompt limit මේ prompt ගානක් අපිට use කරන්න පුළුවන්. ඉතින් පස්සේ අපි මේක buy කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපිට මේ tool එක prompt 20ක් 30ක් විතර use කරන්න පුළුවන් මම බලපු විදියට. ඔයාලත් කැමති නම් මේක use කරලා බලන්න. ඔයාලගේ ගොඩක් දේවල් වලට මේක use කරන්න පුළුවන්. use කරලා මේකෙන් creative වැඩක් ගන්න පුළුවන්. time එක ඉතුරු කරගෙන. හරි. බලමු මේකට අපේ ඊළඟ process එක කොහොමද වෙන්නේ කියලා. මම මේකට කලින්ම හදාගෙන තියාගත්ත prompt එකක් මේ වගේ prompt එකක් හදාගෙන තියාගත්ත මේ prompt එක මම දාන්නම් ඔයාලට description එක යටින් සාමාන්‍යයෙන් අපි AI කෙනෙක්ගෙන් දෙයක් ගන්නවා නම් එයාට අපි හොඳට දේවල් විස්තර කරලා කියන්න ඕනේ විස්තර කරලා කිව්වට පස්සේ තමයි අපි මනුස්සයෙක්ට කියනවා වගේම තමයි විස්තර කරලා කිව්වට පස්සේ යාගෙන් අපිට හොඳ output එකක් ගන්න පුළුවන් මෙන්න මේ කියන ස්ක්‍රීන්ෂොට් අපි මුලින්ම මේකට කරන්නේ ඉමේජ් 3ක් අප්ලෝඩ් කරනවා ඉමේජ් 3ක් නෙමෙයි මේකට මම හිතන්නේ ඉමේජ් 5ක් අප්ලෝඩ් කරන්න පුළුවන් ඒ ඉමේජ් 5ක් අප්ලෝඩ් කරලා ඉල්ල අපිට ඉමේජ් 5ක් ලිමිට් දැන් මම මෙතන අප්ලෝඩ් කරන මම ඉමේජ් 3යි මේ ඉමේජ් 3 අප්ලෝඩ් කරලා ඉවරලා අපිට ඒ ඉමේජ් 3ට අනුව අපිට ඩිසයින් එක ගන්න පුළුවන් React වලින් ඒක තමයි මම මේ වෙලාවේ කරන්නේ මේ මුලින්ම prompt එක දීලා කියනවා මට මෙතනින් ඕනේ මේ වගේ පෝර්ට්ෆෝලියෝ එකක් මෙතන මම use කරන React Tailwind CSS ඊට පස්සේ මේක responsive වෙන්න ඕනේ ඊට පස්සේ මම යටින් දීලා තියෙනවා පොඩි තව 1 2 3 කියලා වෙනම 1 by 1 bullet point එකක් දීලා තියෙනවා මේකේ animation set එකක් එන්න ඕනේ කියලා හරි මම මේකට අප්ලෝඩ් කරනවා මෙන්න මේ කියන ස්ක්‍රීන්ෂොට් තුන අපි දැන් ජෙනරේට් කරමු පොඩි ටයිම් එකක් එයා ගන්නවා ඒක ජෙනරේට් කරගන්න සාමාන්‍යයෙන් කෝඩ් එක සම්පූර්ණයෙන්ම මෙයා හදාගන්නේ ඔයගොල්ලන් දන්නවා React කලින් කරලා තියෙනවනේ beat template එකට තමයි මෙයා තනිකරම project එක හදාගන්නේ එයා 1 by 1 full project එකම හදාගන්නවා අපිට කරන්න තියෙන්නේ project එක download කරලා ඉවරලා එතනම open කරන්න විතරයි open කරලා ඉල්ල node module ටික download කරගත්තට පස්සේ අපිට project එක run කරගන්න පුළුවන් හරි බලමු මෙයා generate කරලා ඉවර වුණාට පස්සේ මොන වගේ output එකක්ද මෙයා අපිට දීලා තියෙන්නේ කියලා මම පෙන්නන්නම් මම upload කරපු image තුන මුලින්ම මම මේ template එක ගත්තේ Figma design කරපු designer කෙනෙක්ගෙන් UI UX designer කෙනෙක්ගෙන් මම එයාගේ URL එක දාන්නම් මෙතනට ඒක පළවෙනි එක ඒ කියන්නේ welcome page එක මේක ඊට පස්සේ මේ දෙවෙනි page එක welcome page එකට පස්සේ තියෙනවා skills skill set එකේ යාගේ learning අද skill ටික තියෙනවා welcome page එකේ තව තියෙනවා about me එක about me page එක ඒකේ design development maintain කියලා වෙනම තියෙනවා ඊට අන්තිමට තියෙනවා යාගේ portfolio එකේ යා කරපු project එක contact කරගන්න කොහොමද කියලා ඔන්න ඔය වගේ detail ටිකක් තියෙන image තුනක් තමයි මම upload කරේ AI එකට अब බලමු මෙයා ෆයිනල් අවුට්පුට් එක අපිට මොන වගේ එකක්ද දෙන්නේ කියලා. මෙයා මොකද්ද කියලා තියෙන්නේ කියලා මෙයා ඩිසයින් කරගන්නවා මෙන්න මේ වගේ දෙයක්. Looking at your reference screenshot
දැන් අවුට්පුට් එක අපිට පෙන්වන්න ඕනේ මේ වෙලාවේ. ඕකේ මේ තියෙන්නේ මම අප්ලෝඩ් කරේ මොන වගේ එකක්ද? ඒ අවුට්පුට් එක දීලා තියෙන්නේ අර වගේ මම දීලා තියෙන්නේ මේ වගේ අප්ලෝඩ් කරපු එකකට ඒක තමයි මට දීලා තියෙන්නේ. හරි. මෙහෙමයි. තව දෙයක් කියන්න ඕනේ මේක අර ඒ දෙන පේජ් එක වගේම අපිට 100% මෙයා අපිට ඒ වගේම එකක් දෙන්නේ නැහැ. ඔයගොල්ලන් මේකට ගැලපෙන සාමාන්‍ය එකක් දුන්නොත් මෙයා ඒක හදලා දෙයි. මේකේ ෆන්ක්ෂන් උත් ඔක්කොම වැඩ කරනවා. about me skill portfolio මේක තමයි අපිට අවුට්පුට් එක අපිට ඕනනම් මෙතනින් පස්සේ ඔයගලන්ට තව මොනවා හරි අප්ඩේට් කරගන්න ඕන නම් මේ වෙබ්සයිට් එකේම ඔයගලන්ට අප්ඩේට් කරගන්න පුළුවන් මෙතනින් පස්සේ ප්‍රොම්ප්ට් එකක් දීලා පොඩි වීඩියෝ එකක් මම මේ කරන්න ආවේ ඔයාලටත් යූස්ෆුල් වෙයි ඔයාලගේ වැඩවලදී මොකද කියනවා නම් දැන් ගොඩක් කට්ටියට ටයිම් එකක් නෑ මේ වගේ කෝඩ් අතින් කර ඉන්න මේ වගේ AI ටූල් එකක් යූස් කරලා ඔයාලගේ පෝර්ට්ෆෝලියෝ එක ඩිසයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ගේ මේකේ ස්ට්‍රක්චර් එක හදාගන්න ඔයගලන්ට ඔයගලන්ගේ ඩිසයින් එක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මේකෙන් අර බේසික් ස්ට්‍රක්චර් එක හදාගන්න පුළුවන්. එයාගෙන් ඩවුන්ලෝඩ් වුණා පිට zip ෆයිල් එකක්. zip ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වුණා. ඒක රීනේම් කරගමු. මේක tutorial create portfolio use here. अब මේක ඕපන් කරගමු IDE එකකින්. මම මේකට යූස් කරන වෙබ් ස්ටෝම් එක. අපි මුලින්ම නෝඩ් මොඩියුල් ටික ඩිසයින් කරගෙන යමු. ඩිසයින් කරන්න මේ ඩවුන්ලෝඩ් කරගන්න. හරි නෝඩ් මොඩියුල් ටික ඩවුන්ලෝඩ් වුණා. අපිට ප්‍රොජෙක්ට් එක රන් කරගමු. හරි ඔය වුණා. ඕකේ හරි මේ තියෙන්නේ අපේ පෝර්ට්ෆෝලියෝ අපි ඩිසයින් කරගත්තා. නයිස් මේ ෆන්ක්ෂන් ඔක්කොම වැඩ. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එකේ ස්ට්‍රක්චර් එක about section එක contact footer header hero section portfolio section එසක් බලමු මේක responsive ද කියලා. මේ ගානට ආවට පස්සේ මේක tab size එක පස්සේ මෙතනින් පස්සේ ආවට පස්සේ මේක mobile size එක හරි ෆයිනල් අවුට්පුට් එක තමයි මේ තියෙන්නේ. ඔයගලන්ටත් මේ AI එක යූස් කරලා ඔයාලගේ වැඩ ටික කරගන්න පුළුවන්. අදට වීඩියෝ එක එච්චරයි. අපි මේ තියෙන්නේ මගේ පෝර්ට්ෆෝලියෝ එක. දැන් මේක ඇවිල්ලා මේ URL එකෙන් ගියාට පස්සේ ඔයගලන්ට නම් මේක බලා ගන්න පුළුවන්. දැන් මේ වෙබ්සයිට් එක දැනට තියෙන ලෝකල් හොස්ට් එක නිසා මේක අපි ඩිප්ලොයි කරගන්න ඕනේ. ඕන කෙනෙක්ට පෝර්ට්ෆෝලියෝ එකක් හදන්න සාමාන්‍ය කාඩර් ෂෙයා කරලා ඔයාලගේ ඉන්ෆර්මේෂන් ටික එයාලට දෙන්න. ඔයාලව ඉවලුට් කරගන්න එකේ. ඉතින් අපි මේක ඩිප්ලොයි කරන පාර්ට් එක ඊළඟ වීඩියෝ එකකින් කරමු. දැන්ට වීඩියෝ එක ක්ලික් කරන්න. thank you වීඩියෝ එක බලුවට හැමෝටම.